සුබ දවසක් හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද එක රෙගියුලේටර් IC එකක් භාවිතා කරලා ඔයාලට අවශ්‍ය වෝල්ටේජ් හදාගන්න කියලා. වෝල්ටේජ් 5, වෝල්ටේජ් 6, වෝල්ටේජ් 7, වෝල්ටේජ් 8, වෝල්ටේජ් 9 එක් වෝල්ටේජ් වශයෙන් අවශ්‍ය වෝල්ටේජ් ලබාගත හැකිය. මෙම පරිපථය නිර්මාණය කරන්න 78.5 රෙගියුලේටර් IC එකක් සහ ඩයෝඩ් 7ක් මම අරන් තියෙනවා. මෙම ඩයෝඩ් වර්ග 4001 4007 වර්ගයේ ඩයෝඩ් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම ඩයෝඩ් ටික මේ විදිහට පාස් කරනවා. ධන ඍණ විදිහට පල්ලයට පාසගෙන යන්න පුළුවන්. ඔයගලන්ට මේ ඩයෝඩ් එකේ ධන ඍණ හොයාගන්න පුළුවන්. මේ රවුමක් ඉන්නේ සුදු. අන්න ඒක ඍණ. එතකොට මේ ධන අන්තිමට ධන ඍණ පාසගෙන යනකොට මේ පල්ලෙහා තියෙන ඍණ ඉතුරු වෙලා මේ පැත්ත තමයි අපි රෙගියුලේටර් එකේ ග්‍රවුන්ඩ් එකට පාස් ගන්න ඕනේ. මේ රෙගියුලේටර් IC එකේ වම් පැත්තේ පළවෙනි පින් එක තමයි ඉන්පුට් එක. මැද පින් එක ග්‍රවුන්ඩ්. තුන්වෙනි පින් එක අවුට්පුට් එක. මේ රෙගියුලේටර් IC එකේ පළවෙනි පින් එකට මම 12 වෝල්ටේජ් ලබා දෙන වයර් එක මේ විදිහට පාස් කරනවා. ඒ කියන්නේ ධන වයර් එක. මම අර පාස් කරගත්ත ඩයෝඩ් එකේ ධන පැත්ත මේ රෙගියුලේටරේ මැද පින් එකට පාස් කරනවා. ඒ කියන්නේ රෙගියුලේටර් එකේ ග්‍රවුන්ඩ් එකට. මේ රෙගියුලේටරේ වම් පැත්තට මම 12 වෝල්ට් ධන ලබා දීලා තිනවා. මේ අපි හදාගත්ත ඩයෝඩ් සෙට් එකේ මේ ධන පැත්ත මම මේ රෙගියුලේටර් එකේ ග්‍රවුන්ඩ් එකට පාසලා තිනවා. මේ අවුට්පුට් එක රෙගියුලේටර් එකේ ඒකේ අවුට්පුට් එක මම මල්ටිමීටර් එකේ ධනට මේ විදිහට ලබා දීලා තිනවා. මල්ටිමීටරේ ඍණ ප්‍රොබ් එක නැත්නම් කළු ප්‍රොබ් එක මම මේ විදිහට වයර් එකක් සම්බන්ධ කළා. මේ වයර් එක මම 12 වෝල්ටේජ් ඍණට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ දෙක අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඍණ 12යි මේ කළු ප්‍රොබ් එකයි මේ වගේ එකතු කරලා තමයි බලන්න ඕනේ වෝල්ටේජ් එක. මල්ටිමීටර් එක මම DC වෝල්ටේජ් බල්බ් එකට දාගන්නවා. ඊට පස්සේ මම මේ පරිපථයට විදුලිය ලබා දෙනවා. හරි. මම දැන් පරිපථයට වෝල්ටේජ් දීලා තින්නේ. පහයි දශම 6.8ක් පෙන්නනවා. ඊළඟ එකට 6.3 වෝල්ටේජ්. ඊළඟ එකට 6.95 වෝල්ටේජ්. ඊළඟ එකට 7.5 වෝල්ටේජ්. ඊළඟ එකට 8.2 වෝල්ටේජ්. ඊළඟ එකට 8.85 වෝල්ටේජ්. ඊළඟ එකට වෝල්ටේජ් 9.49ක් පෙන්නනවා. ඒ කියන්නේ ඔයාලට තේරුම් ඇති දැන් මේකේ ඔයාලට අවශ්‍ය වෝල්ටේජ් ලබා ගන්න කොහොමද කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. සුබ දවසක්.